ආයුබෝවන් සුබ දවසක්. අනාථ වුණ ඉතාලිකාරයෙක් ලංකාවේ සහෝදරයෙකුගෙන් උදව් ලබලා දැන් ලංකාවේ සහෝදරයාගේ පිහිටෙන් ජීවත් වෙන ඉතාලි ජාතිකයෙක් ගැනයි මේ කතන්දරය. මේ සත්‍ය කතාවක්. බොරුවක් එහෙම කියලා කියන්න හිතන්න එපා. මේ සිදුවීම සිදු වෙලා තියෙන්නේ මෙහෙමයි. මීට අවුරුදු 20කට විතර කලින් ලංකාවේ ඉඳලා ඉතාලියට ආපු අපේ කෙනෙක් රැකියාවක් හොයාගෙන තියෙනවා. ඉතාලියේ තියෙන ඉතාමත්ම විශාල ගෙදරක බදාන්ත රැකියාවක්. ඒ කියන්නේ වයසක කෙනෙක් බලා ගන්න වයසක 100 කෙනෙක්. 100 කෙනෙක් බලා ගන්න රැකියාව කරගෙන ඉතාමත්ම හොඳින් ඔහු රැකියාව කරගෙන කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ පවුලේ හිත දිනාගෙන ඉඳලා තියෙනවා. ඒ පවුලේ ඉඳලා තියෙනවා සිඤ්ඤෝරේ සිඤ්ඤෝරා, ඒ කියන්නේ නෝනායි මහත්තයයි එයාගේ පුතයි. එයාගේ පුතත් මේ අපේ ලංකාවේ මේ කතාවේ කතානායකයා වන එයාගේම සම වයසේ එක්කෙනෙක්. එවම ඉඳලා මේ දැන් නම් මේ දෙන්නට වයසයි, දැන් මේ දෙන්නම පෙන්ෂන් යන වයසේ. ඒක තමයි කතාව කියන්නේ, පුදුම කතාව කියන්නේ ඒකයි. මේ දැන් ඊට පස්සේ මුණ ගැහිලා වෙලා තියෙන සිද්ධිය. කොහොම හරි ඉතාමත්ම හොඳින් මේ දෙන්න මේ ඒ ගෙදර වැඩ කරගෙන ඉද්දි මෙයා මේ තරුණයා, මේ සම වයසේ ඉතාලි ජාතික තරුණයා මේ අපේ ලංකාවේ කෙනාට ගොඩාක් උදව් කරලා තියෙනවා. හැම අතින්ම ඒ දවස්වල යාට මොනවද අවශ්‍යතාවයල් තියෙන්නේ, ඒ හැම අතින්ම ගොඩාක්ම උදව් කරලා මේ දෙන්න හොඳ යාළු මිත්‍රකමක් ඇති කරගෙන තියෙනවා. ඔහොම යාළු මිත්‍රකමක් ඇති වෙලා තියෙද්දි ගොඩක් හොඳ හින්දා මේ යන් මේ උඹලා ලංකාව බලලා එන්න කියලා ඉවරලා ගිහිල්ලා අපේ මේ ලංකාවේ එක්කෙනාගේ ගෙදරටත් ගිහිල්ලා තියෙනවා ලංකාවේ. ඉතින් ගිහිල්ලා ඒ වගේ හොඳ ෆිට් එකේ ඉඳලා තියෙනවා දෙන්න. කොහොම හරි ඔය ඉන්න අතරේදී මෙයාගේ අම්මයි තාත්තයි දෙන්නම මැරිලා තියෙනවා මේ ඉතාලි ජාතිකයාගේ. මෙයාලට ලොකු ගෙයකුත් තියලා තිබුණා ඉතාලියේ. කොහොම හරි අම්මයි තාත්තයි මැරුණාට පස්සේ අපේ ලංකාව කෙනාටත් රස්සාව නැතුව ගියා. රස්සාව නැතුව ගිහිල්ලා ඉතින් මෙයා ගිහිල්ලා වෙනම රස්සාවක් කරගෙන වෙනම අයින් වෙලා ඉඳලා තියෙනවා. කොහොම හරි ඔහොම ඉඳලා දැන් ගොඩාක් කාලයකට පස්සේ අවුරුදු මේ සිද්ධිය සිදු වෙලා දැන් අවුරුදු 10කට විතර පස්සේ දැන් මාස 3-4කට කලින් අපේ තරුණයාට ලංකාවේ තරුණයාට කෝල් එකක් ඇවිල්ලා තියෙනවා අර ඉතාලි ජාතිකයාගෙන්. ඇවිල්ලා ඉවරලා කතා බහ කරලා විස්තරය අහලා බලද්දි අර ඉතාලි ජාතිකයා පාරට වැටිලා. ඉන්න හිටින්න තැනක්වත් නැහැ ඒ පුතාට. මොකද එයා කියලා තියෙනවා අම්මයි තාත්තයි මැරුණාට පස්සේ උඹත් ගියාට පස්සේ රස්සාව අපිව දාලා මේ මට ගොඩක් කරදර වුණා. අන්තිමටම ගේත් උගස් තිප්පා බැංකුවට ගේත් උගස් තිප්පට පස්සේ අවසානයේදී බැංකුවෙන් ගේත් සින්න කරගෙන තියෙනවා මෙයාට මේ ඒ මුදල් ගෙවන්න බැරි හින්දා ගේත් බැංකුවටම සින්න වෙලා ගිහිල්ලා. ඊට පස්සේ ලංකාවේ තරුණයට කතා කරලා කියලා තියෙනවා දැන් ඔබ අපේ අම්මයි තාත්තයි හොඳට බලාගත්තනේ, දැන් මටත් පිටවෙයන්, මටත් මේ ඉන්න කොහේ හරි තැනක් හොයලා දෙන්න. නැත්තම් දැන් මොකද ඉතාලි ජාතිකයෝ ඉන්න තැනක් හොයන්න ගියොත් එහෙම නිකන් රෙන්ට් එක වැඩිනේ, ගාණ වැඩිනේ. මේ ඉතාලි ජාතිකයට දැන් මුදලුත් නැහැ අතේ පතේ. අර පෙන්ෂන් එක විතරයි තියෙන්නේ, සාමාන්‍යයෙන් පොඩි පෙන්ෂන් එකක් හම්බෙන පෙන්ෂන් එකක් තියෙන්නේ. ඉතින් ඒක හින්දා මේ ලංකාවේ අය වගේ අඩු වීදමකින් ජීවත් වෙන්න මෙයා හිතලා ලංකාවේ ජාතිකයා හරහා දැන් මේ එයාගේ උදව්ව පිහිටෙන් කාමරයක් හරි හොයාගෙන මේ ඉතාලි ජාතිකයා දැන් ලංකාවේ ජාතිකයාගේ උදව්වෙන් තමයි දැනට ජීවත් වෙන්නේ. ලංකාවේ එක්කෙනා ගිහිල්ලා අරයට උයලා දීලා ලංකාවේ විදියට කෑම හදලා දීලා ඒ විදියට මේ දැන් දෙන්න හොඳට ඉන්නවා. කොහොම හරි දෙන්න මේ හොයන්නේ දෙන්නටම මේ එකට ඉන්න එකට ජීවත් වෙන්න තැනක්. මොකද ලංකාවේ ජාතිකයයි මේ ඉතාලි ජාතිකයයි දෙන්නම මේ එකට ඉන්න තමයි කාමරයක් හොයන්නේ. නමුත් දැනට එහෙම හම්බෙලා නැහැ.
දැනට ඉතාලි ජාතිකය වෙනමත් ලංකාව එක්කෙනා වෙනමත් ජීවත් වෙනවා. නමුත් ලංකාව එක්කෙනා එක තමයි හැමතැනම ඉතාලි ජාතිකය ගෙදරින් එළියට බහිනවා නම් බහින්නේ ලංකාව එක්කෙනත් යන්නේ යත් එක්ක බස් වල දෙන්න මේ හැමතැනම යනවා. ඉතින් යන්න ඕන ගමන් බඩු ගේන්න සුපර් මාකට් එකට හැමතැනම. ඉතින් මේ ඕක තමයි කියන්නේ කොච්චර ඒ සල්ලි තිබුණත් කොච්චර ලොකුවට ජීවත් වුණත් වෙලාවක් එනවා. ඒ වෙලාව ආපුවාම හරියනවා නම් හරියන්නත් පුළුවන් පැලෙන්නම එක සෙනිකව වර්ධිනවා නම් වර්ධින්නත් පුළුවන් නැති වෙන්නම. ඒක හින්දා අපේ අයත් ගොඩක් දුර ජීවිතේදී පුළුවන් තරම් හැම කෙනාටම උදව් කරලා හැම කෙනාගේම සැපදික හොයලා බලලා ඒ විදිහට ජීවත් වෙන්න ඕන. ආත්මාර්ථකාමීව තමුන් ගැන විතරක් හිතලා කාටවත් උදව් නොකර ජීවත් වුණොත් ඔය වගේ තමයි අර පැණි වරක ගහටත් එන ගහනවා කියලා කතාවක් තියෙනවනේ. ඉතින් ඒක හින්දා හොඳ කතාවක් මේක. මේ ආදර්ශයට ගන්නවා නම් ඔච්චර ලොකු ගෙවල් තිබුණ ඔච්චර ලොකු ආදායමක් තිබුණ ඉතාලි ජාතිකයෝ පාරට වැටිලා ලංකාවේ කෙනෙකුගේ පිටින් අද ජීවත් වෙනවා නම් හිතා ගන්න පුළුවන්. ඉතින් අනිත් ටික එහෙනම් සියලු දෙනාටම ජය වේවා.